TikTok වීඩියෝස් බලනකොට ලයිව් ස්ට්‍රීම් කරනකොට ඔයත් අනිවාර්යෙන්ම දැකලා ඇති ෆේක් accounts. ඉතින් ඇත්තට මේක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා දන්නවද කොහොමද මේ ෆේක් accounts හදන්නේ කියලා? එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් බලමු අපේ කිසිම ඇත්ත තොරතුරක් ඇතුළත් නොකර TikTok ෆේක් account එකක් හදන්නේ කොහොමද කියලා. ඔයාට මේ විදිහට ඇතිතරම් ෆේක් accounts හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ දැනුම පාවිච්චි කරලා කිසිම කෙනෙකුට හානියක් වෙන වැඩ නම් කරන්න එපා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක මේ tips LK. TikTok app එකට අමතරව මෙතනදී අපිට තවත් app එකක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි බලමු මොකක්ද මේ app එක සහ කොහොමද ඒක install කරගන්න කියලා. ඔයාගේ phone එකේ Play Store app එක open කරගන්න. search bar එකට එකපාරක් click කරලා මෙන්න මේ විදිහට type කරලා search කරගන්න. දැන් මෙන්න මේ logo එක තියෙන app එකට click කරගන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ app එක install කරගන්න එක. මේ වෙනකොට මම app එක install කරගෙන තියෙන්නේ. ඔයත් install කරගෙන මෙන්න මේ විදිහට open කරගන්න. මේ app එකේ කිසිම දෙයක් setup කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා මුල් වතාවට open කරන කෙනෙක් නම් ඔයාව මෙන්න මේ වගේ තැනකට එයි. වම් පැත්තේ උඩම තියෙන කතිරේ උඩ ක්ලික් කරලා මේක ක්ලෝස් කරගන්න. දැන් ඔයාව මෙන්න මේ වගේ තැනකට එයි. ඔයාටත් මෙන්න මේ විදිහටම මෙතනට ඊමේල් ඇඩ්‍රස් එකක් වැටලා ඇති. ඔයාට අවශ්‍ය නම් මෙතන තියෙන change කියන එකට ක්ලික් කරලා ඊමේල් ඇඩ්‍රස් එක වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් මෙතනදී දැනට ලැබිලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ මෙතන තියෙන copy කියන ටැබ් එකට ක්ලික් කරලා මේ ඊමේල් ඇඩ්‍රස් එක copy කරගන්න එක. මෙන්න මේ විදිහට ඒ විදිහට කොපි කරගත්තා නම් හෝම් බටන් එක ක්ලික් කරන්න. දැන් TikTok app එක ඕපන් කරගන්න. දකුණු පැත්තේ පහළ ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ප්‍රොෆයිල් කියන එකට ක්ලික් කරගන්න. හොඳයි අපි දැන් ඉන්නේ අපේ ප්‍රධාන account එකේ. ඒ කියන්නේ real account එකේ. මෙතන account එකේ උඩින්ම ඒ කියන්නේ මෙතන ඔයා දැනට log වෙලා ඉන්න account එකේ nickname එක ඇති. අන්න ඒ nickname එකට click කරන්න. දැන් ඔයාගෙත් මෙන්න මේ විදිහට පහලින් tab එකක් open වෙයි. මෙතනින් ඔයාගේ දැනට තියෙන accounts ටික බලා ගන්න පුළුවන්. ඒ account වලට පහලින් add account කියලා option එකක් ඇති. අන්න ඒක click කරන්න. දැන් ඔයාව මෙන්න මේ වගේ තැනකට එයි. මෙතනින් උඩම තියෙන use phone or email කියන එකට ක්ලික් කරන්න. දැන් ඔයාව මෙන්න මේ වගේ තැනකට එයි. මෙතන ඔයාගෙත් වැටිලා තියෙන්නේ phone කියන ටැබ් එක නම් email කියලා තියෙන මෙන්න මෙතන ක්ලික් කරගන්න. දැන් ඔයා අතනින් copy කරගත්ත email address එක මෙතන paste කරන්න. දැන් continue කරන්න. දැන් මෙතෙන්ට ඔයාට මතක හිටින පාස්වර්ඩ් එකක් දීලා next කරන්න. මෙතෙන්ට ඔයා කැමති බර්ත්ඩේ එකක් සෙට් කරලා next කරන්න. මෙතනදී අපි හදන්නේ fake account එකක් නිසා ඔයාට කැමති බර්ත්ඩේ එකක් මෙතෙන්ට දෙන්න පුළුවන්. ඔයාට කැමති නමක් මෙතන නික්නේම් එක විදිහට දෙන්න. මෙතනදී අපි හදන්නේ fake account එකක් නිසා ඔයාට කැමති නමක් මෙතෙන්ට දෙන්න පුළුවන්. මමත් මෙතෙන්ට මොකක් හරි funny නමක් type කරගන්නම්. ඒ විදිහට නික්නේම් එකක් type කරගත්තා නම් continue කරන්න. TikTok home එක දැන් ආපහු load වෙයි මෙන්න මේ විදිහට. හොඳයි අපි දැන් switch වෙලා ඉන්නේ අපේ fake account එකට. අපි එහෙනම් profile කියන එක click කරලා profile එකට ගිහිල්ලා බලමු.
ඔයාට දැන් බලාගන්න පුළුවන් අපි ඉන්නේ ෆේක් account එකේ. දැන් ඔයාට පුළුවන් මේ ප්‍රොෆයිල් එක සාමාන්‍ය ප්‍රොෆයිල් එකක් විදිහට යූස් කරන්න. ඔයා කොයි වෙලාවවත් මේ account එකෙන් log out වෙන්න එපා. ඔයාට ඔයාගේ real account එකට යන්න ඕනේ නම් ප්‍රොෆයිල් එකේ උඩම තියෙන nickname එක උඩ click කරන්න. මේ විදිහට ඔයාට පුළුවන් ඕනම වෙලාවක ඕනම ප්‍රොෆයිල් එකට ස්විච් වෙවි පාවිච්චි කරන්න. දැන් ඔයාගේ රියල් account එකේ නම උඩ ක්ලික් කරලා පුළුවන් ඔයාට රියල් account එකට ස්විච් වෙන්න. මෙන්න මේ විදිහට ඔයාට කොයි වෙලාවක හරි fake account එකෙන් log out වෙන්න අවශ්‍ය වෙයි කියලා හිතනවා නම් අපි මේ account එක හදන්න පාවිච්චි කරපු email address එකයි password එකයි කොහේ හරි paste කරලා save කරලා තියාගන්න. ඒ වගේම ඔයාට පුළුවන් අපි install කරගත්ත temp email app එකෙන් එකින් එකට email address change කර කර ඔයාට ඇතිතරම් TikTok accounts හදාගන්න. ඉතින් ඔයා මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් ඔයා තවත් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති කෙනෙක්ද? එහෙනම් දැන්ම පහළ තියෙන subscribe button එක උඩ click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි ඉස්සරහටත් දාන මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාට මගහැරෙන එකක් නම් නෑ. අපි ටිප්ස් LK